දැනට ගවර්න්මන්ට් ස්කූල් එකට යන ඕගොල්ලන්ගේ දරුවව එඩෙක්සෙල් හරි කේම්බ්‍රිජ් හරි කරන ඉන්ටර්නැෂනල් ස්කූල් එකට මාරු කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද සුදුසුම කාලය කියලා. සාමාන්‍ය ඉන්ටර්නැෂනල් ස්කූල් එකක් ඒගොල්ලෝගේ ඇකඩමික් ඉයර් එක ස්ටාර්ට් කරන්නේ සෙප්තැම්බර් වල. ඒක හින්දා සෙප්තැම්බර් ඉන්ටේක් එකේදීම ඕගොල්ලන්ට පුළුවන් නම් ෆස්ට් ටර්ම් එකටම ළමයාව ඇතුළත් කරන්න. ඒක ළමයාට ගොඩාක් පහසුවක් වෙයි. සාමාන්‍යයෙන් සෙකන්ඩ් ටර්ම් එකේදී තර්ඩ් ටර්ම් එකේදී ඒ කියන්නේ ඇකඩමික් එකක් මැද ළමෙක් ඇතුළත් කරොත් අලුත් සිලබස් එකකට පොඩ්ඩක් ළමයාට අමාරු ගතියක් එනවා මම දැකලා තියෙනවා. ඒක හින්දා පුළුවන් තරම් උත්සාහ කරන්න ෆස්ට් ටර්ම් එකේදීම ළමයාව ඒ කියන්නේ සෙප්තැම්බර් ඉන්ටේක් එකටම ළමයාව ඉන්ටර්නැෂනල් ස්කූල් එකට ඇතුළත් කරන්න. ඒ වගේම මේකට සුදුසුම කාලය විදිහට මම දකින්නේ grade 1 to 6 අතර කාලය. ඒ කාලයේදී ළමයාට ඉතාම ලේසියෙන් අලුත් සිලබස් එකකට අලුත් එන්වයරන්මන්ට් එකකට එයාට ඇඩප්ට් වෙන්න හොඳටම කාලය තියෙනවා. මේ කාලෙත් ඇතුළත් කරපු ළමයි ඉතාමත් ඉක්මනට හොඳට පර්ෆෝම් කරනවා මම දැකලා තියෙනවා. නමුත් ඊට පස්සේ ඔයගොල්ලන්ට හිතුණොත් තමන්ගේ ළමයාව එඩෙක්සෙල් හරි කේම්බ්‍රිජ් හරි සිලබස් එකකට මාරු කරන්න ඕනි කියලා මම නම් දකින්නේ ලන්ඩන් O levels වලට සම්පූර්ණ වර්ෂ දෙකකට කලින්වත් මේ වෙනස කරනවා නම් ළමයාගේ පැත්තෙන් ඒක ගොඩාක් හොඳයි කියලා මම හිතනවා. සමහර ඉන්ටර්නැෂනල් ස්කූල්ස් grade 10 වලදී O levels කරනවා, සමහර ස්කූල්ස් 11 වලදී O levels කරනවා. ඒක පොඩ්ඩක් හොයලා බලලා සම්පූර්ණ අවුරුදු දෙකක්වත් තියේදී මේ වෙනස කරන ඩිසිෂන් එක ඉක්මනට ගන්න පුළුවන් නම් ඒක ළමයාගේ පැත්තෙන් ගොඩාක් හොඳ ඩිසිෂන් එකක් වෙයි කියලායි මට හිතෙන්නේ. තවත් දෙයක් තමයි ඕගොල්ලෝ ළමයෙක්ව අලුත් පාසලකට ඉන්ටර්නැෂනල් ස්කූල් එකකට අලුත් ලෝකල් සිලබස් එකෙන් එඩෙක්සෙල් සිලබස් එකට නැත්නම් කේම්බ්‍රිජ් සිලබස් එකට මාරු කරාට පස්සේ ඒ කරපු ගමන්ම මේ ළමයාගෙන් ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. මොකද ළමයාට කාලය අවශ්‍යයි මේ හැම අලුත් දෙයකටම පුරුදු වෙන්න. ඒ අලුත් දෙයට ඇඩප්ට් වෙන්න. සහ ඒ විෂය කරුණු අලුත් දේවල් ඉගෙන ගන්න. ඒක හින්දා ඇතුළත් කරපු ගමන්ම එයාගෙන් ලොකු ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. එයාගේ වේගෙන් එයාට හිමීට ඒ ප්‍රෝග්‍රස් එක ගන්න ඉඩ දෙන්න. මම දැකලා තියෙනවා ගවර්න්මන්ට් ස්කූල් වල ඉඳලා ඉන්ටර්නැෂනල් ස්කූල් එකට මාරු වෙච්ච ගොඩක් ළමයි සාමාන්‍යයෙන් ටර්ම් එකක් දෙකක් යනකන් ඒගොල්ලෝ ලොකු රිසල්ට් එකක් පෙන්නන්නේ නැහැ. නමුත් පස්සේ ඒගොල්ලෝ ගොඩාක් හොඳට අනිත් ළමයි වගේම හොඳට වැඩ කරනවා මම දැකලා තියෙනවා. ඒක හින්දා ඒ ගැන ඕගොල්ලෝ කල්පනා කරනවා නම් මං හිතන්නේ ඒක එච්චර ප්‍රශ්නයක් තියෙන දෙයක් නෙවෙයි. තවත් ගැටලුවක් තමයි දෙමව්පියන්ට තියෙන විනය සම්බන්ධ ගැටලුව. ඇත්තටම කියනවා නම් ගවර්න්මන්ට් ස්කූල් එකයි ඉන්ටර්නැෂනල් ස්කූල් එකයි විනය සම්බන්ධව ගැටලු තියෙනවා කියලා ඕගොල්ලෝ හිතාගෙන ඉන්නවා නම් එහෙම ගැටලුවක් මම දකින්නේ නැහැ. මොකද මම ඉන්ටර්නැෂනල් ස්කූල් එකේ ටීචර් කෙනෙක්නේ. මම එහෙම වෙනසක් දකින්නේ නැහැ. ඉන්ටර්නැෂනල් ස්කූල් වල දරුවන්ටත් හොඳ විනයක් තියෙනවා. ඒගොල්ලෝ ගවර්න්මන්ට් ස්කූල් වල දරුවන් වගේම වැඩිහිටියන්ට ගරු කරන ඒ වගේම හොඳ නරක දන්න ගුරුවරුන්ට ගරු කරන ඒ වගේ හොඳ ගති පැවතුම් තියෙන දරුවන් තමයි මම නම් දැකලා තියෙන්නේ. ඒකින්ද ඕගොල්ලෝ හිතනවා නම් ඒ ගැන ඕගොල්ලෝ කල්පනා කරනවා නම් ඒක කල්පනා කරන්න හේතුවක් නෙවෙයි. තවත් මොන හරි ඔයගොල්ලන්ට අහන්න ප්‍රශ්න තියෙනවා නම් මගෙන් අහන්න.